යකෝ මු මාරෙක් මේ ටිකට තව එකකට කියන. මගේ මෝඩකම එක එකාට කියන්නේ නැවනේ. ෂික් දැන් ඉතින් මොනවා කරන්නද? සුබෝදයා. අම්මෝ නියම රොයිඩරේ දැන්නේ ඇවිල්ලා තියෙන්නේ මූට නම් කිසිම දෙයක් කියන්න හොඳ නෑ. ආයෙත් කිව්වොත් ගමම දැනගන්නවා. මේ එනන අයියෝ බං උඹලත් ඇයි බං උන්ට ඒ වගේ දේවල් කියන්නේ? බලපන් වත්ත වටේ කියනවනේ ඈ. දැන් බලංකෝ ඉතින් සඳුනුබේ කනට කාලේ ලැබුව කියලා හැමෝම දන්නවනේ. ගොම දන්නවා. ඒකනේ ඔයි කියන්නේ. දිවුරලාම පොරොන්දු වුණානේ කියන්නේ නෑ කියලා. ෂි අයියෝ බං. දිවුරලා දුම් පොරොන්දු ඉටු කරාන මිනිස්සු ලොවේ නෑ මං වාගේ hinaවෙන් කඳුලංගන මිනිස්සු. මේ හැමෝම විශ්වාස කරන්න එපා බං. හැමෝම අපිට ආදරේ නෑ. ඒක නම් ඇත්තෝයි. හැබැයි හොඳ වෙලාවට මං හරිම විස්තරේ කිව්වේ නෑ. මොකද්ද බං ඇත්ත කතාව? හැබැයි කාටවත් කියන්න බෑ. මේ පිස්සුද බං? අපි නම් ওই ගම්වල තැන් තැන් වල නම් කියන්නේ නෑ. විශ්වාස නැත්තම් නොකිය හිටපන්. ඇයි බං? නෑ එහෙම එකක් නෙමේ ඕයි. මේ මං කියන්න විස්තරේ. සඳුනි මගේ කනට නෙමේ ඔය ගැහුවේ ඇටේට. ඈ? ඇටේටද බං ගැහුවේ? අයින් ගැහුවද? ගැව්වා. ඒ මොකටද බං ඇටේට ගැහුවේ? මේ අහනවකෝ බදාදරය සඳුන්ලා ගෙදර කරන්ට් එක තිබ්බේ නෑ. තමුසි ඉතින් දන්නවනේ මං හැමදාම පයින්නවනේ. එහෙන් චිල්ලමලේ පාර දාලා කරන්ට් එකක් නැති එකේ උඹේ එම්මකුර කැපිටල්නේ ආය පාරක් ලයින් කරන්න ඇති නේ ආය පාරක් ලයින් කරන්න නෑ ඕයි මේ මෙන්න දැන් ලැබුණු පොතක් විදුලිය නැමැති කළුවරේ තම පෙම්වතියගේ නිවසට පැන අනනොතකා රතිකෙළිය යෙදුණු තම පෙම්වතාගේ ඇටේට පෙම්වතියගෙන් දරුණු හානි මේ අවසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ ජනප්‍රිය YouTube TikTok තරුවක් වන සුබෝධ චානුක අප දැන් ඔහුගේ අදහස් දැක්වූ ඒ රූපරාමත යොමු හොඳයි කටවට කර කබර ගොයා අසමටත් තියලින් අහසටත් තියලින් අපිට තියලින් ඉන්න ඒ නිවුස් සමගින් කුණුපුවත් සමගින් අපි නැවතත් හමු වෙමු මම අනුර ප්‍රියකලව තමුසේ මාර පුරක් නෙවෙයි ඔය ටික රටටම ගිනි තිබ්බයි කොහමද දුන්න විදිය උඩ තියලා දුන්නනේ ජනප්‍රිය තරුවක් කොහමද ඒක නෑ ඒ උනාට වැඩක් නෑ නෝයි තමුසේ හරියට කතාව අහගත්තේ නෑනේ අපෝ තමුසේලාට කිසිම දෙයක් කියන්න ඕනද නෑ ෂී මොකද්ද බං හරි කතාව නෑ ඕනේ නෑ තමුසේට කියන්නේ කියපන් මොකෝ අපි කාටවත් කියනවද බං මේනකම් කියලා තියනවද හැබැයි තමුසේ කාටවත් කියන්න බෑ අනේ මේ ඕනේ නෑ බං රෙද්ද මට දැනගන්න ඕනේ නෑ අනේ කියන්කෝ බං මොකද්ද බං මේ අහනවකෝ ඇටේට පොල්ලෙන් ගැහුවේ හැබැයි මගේ අම්මේ ඔබට මතක ඇති අප කලින් පොතක් වාර්තා කරා පෙම්වතාගේ ඇටේට පහර දුන් සිද්ධියක් සම්බන්ධව මේ තොරතුරත් ඒ සිද්ධිය සම්බන්ධවයි වැඩිදුර ආරංචි මාර්ගවලින් සඳහන් වන්නේ ඇටේට පහර දී ඇත්තේ පොල්ලකින් බවයි අපි නැවතත් ඒ රූපරාමයට යමු ඇටේට පොල්ලෙන් ගැහුවේ පොල්ලේ මේ සිද්ධිදාම ඇතුලේ අපට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා සුබෝධගේ නෝන කාමරය ඇතුලේ තිබ්බ අනිත් පොල්ල කාගේද මොන මගුලක්ද ඔය කියවන්නේ ඇයි මේ මං හරියටම කියලා ඇති හරි තමුසේ මගේ මේ කතාව ඉවර වෙනකන් කට අරින්න බෑ හරි මුලින්ම මගේ කතාව හරින්න හරි කියපන්කෝ මේ අහනවකෝ එදා කරන්ට් එක තිබ්බේ නෑනේ මම කියන්න ගියේ කරන්ට් එකක් නැති එකේ සඳුනිත් එක්ක එකතු වෙලා මේ ඇටේට ගහලා කරන්ට් එක ගමුද කියලා ඉන්නෝයි අනේ මේ ඉන්නවා පොඩ්ඩක් කතාව අහලා යනවකෝ ඇටේට කිව්වේ මෙන්න මේ ඇටේට මෙහෙම ඔන්න ඕකේ ඉතින් මං සඳුන්ට කරලා පෙන්නුවා. ඉතින් කියන්නේ ඔය කාමරේට විතරක් කරන්ට් එක මදි මුළු ගෙදරටම කරන්ට් එක ඕනේ කියලා පොල්ලක් අරන් ඇවිල්ලා මගේ ඇටේට ගැහුවනේ. ඔන්න ඕක තමයි ඔය කතාව. ඔන්න ඕක තමයි උනේ. ඕකද බං කතාව? මොන රෙද්දක්ද බං පොඩි උන් ගියාතල්නේ බල අරන් තියෙන්නේ. කෝ බං ඔය කතාව අතිශෝක්තිය. අතිශෝක්තිය? ඒ මොකද්ද? ඕම් බලපන්. තම ඇටේ රටටම විදුලිය බෙදෙන TikTok තරුව සුබෝධ චාන්ද.